welcome to travel with Magnite. ඉතින් අදත් ඇවිල්ලා තියෙන ලස්සන වීඩියෝ එකකින් අද වීඩියෝ එකෙන් කියන්න හදන්නේ ඔයගලන්ට වැදගත් දේවල් ටිකක් තමයි අද ෂෙයා කරන්න හදන්නේ වීඩියෝ එකත් එක්ක. එහෙනම් යමු යන ගමන් කතා කරමු. නගින්න වාහනේට. ඉතින් ඔබ තව දුර ගියොතින් මාව අමතක නොවෙන්න හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න. ඉතින් අද ගමන යනකම් අපි කතා කරමු මොකද්ද අද කතා කරන විශේෂ මාතෘකාව තමයි මහා මාර්ගයේ තියෙන මේ සදාචාරාත්මක පැත්තෙන් අපිට කරන්න පුළුවන් දේවල් වාහනයක් කෙලවද්දී. මොකද ගොඩක් අය අමතක කරන දේවල් තමයි මේ දේවල්. ඉතින් අද Magnite travel with Magnite YouTube නාලිකාවෙන් අද කතා කරන්නේ ඒ ගැන. ඉතින් ලොකු වීඩියෝ එකක් නෙමෙයි ඒත් පොඩි වීඩියෝ එකක්. ඒත් සුළු වැදගත් දේවල් ටිකක්. හැබැයි ජීවිත කාලෙට මතක හිටිය කියලා මම විශ්වාස කරනවා. ඔයගොල්ලන්ගෙත් අදහස් පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් ගොඩක් අය අද කාලේ පාරක තොටක වාහනේ යද්දි ගොඩක් මේ තියෙන දේවල් තමයි ඔයගොල්ලන්ට දකින්න ලැබෙන්නේ නැති. වාහන එහෙන් හරවනවා මෙහෙන් හරවනවා. සිග්නල් ලයිට්ස් වල මේ හරි විදිහට වාහන ගමන් කරන්නේ නැහැ. ඉතින් ඒ දේවල් එක ගොඩාක් රියදුරු වගේම වාහනවල ගමන් කරන අයත් හරිම අපහසුතාවයට පත් වෙනවා. ඉතින් මේවා අත්වැරදීන් කියලා ගන්නත් බෑ ඇත්තරම. ඉතින් වාහනයක් හරවද්දී සිග්නල් දාන ඒවා, එතකොට වාහනයක් හරවද්දී සිග්නල් දාලා ලස්සනට වාහනේ අයින් කරගෙන පාරේ ඒ විදිහට යන ඒවා එකපාරටම දැන් ගොඩක් මම දැක්ක දෙයක් තමයි මේ වාහන කෙලින් යනවා. කෙලින් ගියාට මේ ඔගොල්ලෝ දැකලා ඇති මේ හිටපු ගමන් මේ දකුණට හරවනවා, හිටපු ගමන් වමට හරවනවා. මම දන්නේ ඇයි ඒගොල්ලෝ එහෙම කරන්නේ කියලා. ඒ කියන්නේ ඒක ඇත්තටම එලවන කෙනත් අමාරුයි. ඉතින් වාහනයක් මේ ගන්න කෙනෙක් බොහොම අමාරුවෙන් බොහොම දාඩිය මාසයේ වාහනයක් ගන්න. ඉතින් හැමෝම එහෙමයි. ඉතින් ඒක මේ පාපැදියේ සිට මේ ඉහළ වාහන දක්වාම ඉතින් පොදු දෙයක්. තමන්ගේ වාහනේ තමන්ට වටිනවා. ඉතින් ඒකින්ද මම නම් හිතන්නේ හැමෝගෙම මේ හැමෝම ගැනම හිතලා වාහන මේ පදවනවා නම් විනීතව මාර්ග නීති වලට යටත්ව. ඉතින් මේ පාරවල් වුණත් ගොඩාක් ලස්සන වෙනවා. දැන් ගොඩක් ට්‍රැෆික් වෙලා තියෙනෙත් මේ ඇත්තටම මේ පාරවල් මේ මදිකම නිසාවත් මේ එහෙම නෙමෙයි. වාහන එක විදියට පාක් කරලා යනවා. පාරවල් ලයිනේ වාහන පාක් කරනවා. ඊට පස්සේ මේ එකපාරට මේ පාකින් කරන්න බැරි තැන් වල පාක් කරලා සමහරවල් මිනිස්සු ගමන් කරනවා. ඉතින් ඒ දේවල් හින්දා මේ ගොඩක් මේ ප්‍රශ්නත් ඇතිලා තියෙනවා. ඉතින් ඊටත් වඩා ගමන් කරනකොට මම අර කිව්වා වගේම වාහනයක් හරවනවා නම් වාහනයක් U-turn කරනවා නම් ඉතින් හරි පරිස්සමෙන් අන්නයන්ටත් කරදරයක් නොවී ඒ දේවල් කරන්න කියලා මම අපේ Magnite සමූහයෙන් ඉල්ලනවා. මොකද ඒක අපෙන් හරි හැදෙන්න පුළුවන් නම් ඒක ලොකු ආදර්ශයක් කියලා මම හිතනවා. එතකොට රටත් ලස්සන වෙයි. අනිවාර්යෙන්ම මේ ලස්සන ගමනක් අපි හැමෝටම මේ පොදු මාර්ගයේ ගමන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මං කියන්නේ ඒකයි. ඉතින් ගොඩාක් දේවල් ඉතින් හිතන්නත් තියෙනවා අපේ රටේ පැත්තෙනුත් සහ මේ වාහනයක් ධාවනය කරද්දි විශේෂයෙන්ම පාරවල් වල. ඉතින් අනිත් එක අතුරු පාරවල් වලින් එක පාටම වාහන මේ දාන අවස්ථා තියෙනවා. මොකද මම ඇත්තටම මේ Magnite එක යන ගමන් මට එහෙම කීපයක් සෙට් වුණා. ඒ කියන්නේ මේ අත්දැකීම් කීපයකට මේ ලක් වෙන්න සිද්ධ වුණා. මොකද හිටපු ගමන් මේ ඒ කියන්නේ පාර බලන්නේවත් නැහැ. දෙපැත්තෙන් එන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. එක පාටම දානවා මෙද්දට පාරවල්. ඉතින් මේ එහෙම කරන්න එපා. ඉතින් එහෙම කරන්න නැතුව මේ අපි හැමෝගෙම ඉල්ලීමක් කරමු. ඉතින් ලස්සනට මාර්ග නීති අනුව හරි ලේන් එකේ නේද? හරි ලේන් එකේ හරි විදියට ගමන් කරමු කියලා මම හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් මේ තව දෙයක් තමයි මේ ඒකත් එක්ක මතක් කරන්න ඕනේ මේ සමහර අය ඉන්නවා හෝන් වල නැගලා ඉන්න අය. ඒ කියන්නේ හෝන් උඩ නැගලා මේ ඉන්නවා. ඒ කියන්නේ හැම දෙයකටම හෝන් එක මේ හෝන් එකෙන්ම තමයි ඉස්සර කරන්නේ. හෝන් එකෙන් වාහනේ
මේ ඒවත් මා අමිහිරි අත්දැකීම්. ඒ කියන්නේ පිටි ඉස්සරහ හොඳටම පේනවා ට්‍රැෆික් එකක් තියෙනවා. අපෙත් වාහනේ නතර කරන් තියෙනවා. පිටිපස්ස එක්කෙනා හෝන් ගහනවා. ඉතින් කොහොමද යන්නේ? මේ ඉතින් ඒකට යන්න විදියක් නැහැ නේ. ඇත්තම කතාව. ඉතින් එහෙම මන් දන්නේ එහෙම මේ එහෙම මානසිකත්වයක් තියෙනවා මේ රථ වාහන වල ගමන් කරනකොට ඒ වගේ අත්දැකීම් සහ ඒ වගේ දේවලුත් අපිට මේ හම්බෙලා තියෙනවා. ඉතින් හෝන් එකේ නැගගෙන හිටියට වැඩක් නැහැ. මේ ඉස්සරහ යන්න බෑ නා. මං ඉතින් මම නම් කරන්නේ ඇත්තටම ෂටර් එකෙන් අත දාලා මම යන්න කියලා කියනවා. ඊට පස්සේ හෝන් ගහිලි නැහැ. හෝන් ගහිලි නතර කරගන්න. ඉතින් මේ හෝන් එකත් මං හිතන්නේ අවශ්‍ය විදියට තමයි මේ පාවිච්චි කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. කැනඩා වල UK වල ඒගොල්ලෝ ඇත්තටම හෝන් එකක් යූස් වෙන්නෙම නැහැ. ඒක ඔයගොල්ලොත් ඇග්‍රී වෙන්නේ නැති ඔයගොල්ලොත් මේ සංචාරය කරලා තියෙනවා නම් ඇත්තටම හෝන් එක වැඩි යූස් කරන්නේ නැහැ නේ ඒගොල්ලෝ. ඉතින් ඒ විදියට හරි විනීතව ඉතින් අපේ රටෙත් මේම දේවල් හැදෙන්න කියලා මම මේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම හිතන්නේ ඔයගොල්ලන්ටත් ගන්න දෙයක් ඇති කියලා. ලොකු දෙයක් නැති වුණත් මේ මහා ලොකු දෙයක් නැතුව ඇති මේ වීඩියෝ එකේ වුණාට මම හිතනවා ඉතින් මේ ඔයගොල්ලන්ගේ ජීවිතයටත් සහ අලුතෙන් ගත්ත හෝ අලුතෙන් ගන්න ඉන්න මේ වාහනයකට උනත් මේ දේවල් ඔළුවේ තියාගෙන වැඩ කරොත් අනිවාර්යයෙන්ම හොඳ දෙයක් සිද්ධ වෙයි රටටයි Tamanටයි දෙන්නටම හොඳ දෙයක් සිද්ධ වෙනවා කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ගිහින් එන්න. ජය වේවා.